ඔන්න පහුගිය මාසේ අපි නුවරඑළිය පොඩි රවුමක් දාන්න ගියා. ඒ ගිය වෙලේ මම දැක්ක මේ පාර අයිනේ නිකන් මේ වගේ පඳුරට මේ මල් ගහ තිබුණා. මේකට කියන්නේ නම් මං හිතන්නේ වයිල්ඩ් ඩේසි කියලා. ඩේසි මලක් වගේ. නමුත් මේක අර ඔරිජිනල් ඩේසි එක වගේ ලොකු නැහැ. ඉතින් මම මේක ගෙදරට අරන් එනකන් පරිස්සමෙන් තියාගන්න ඕන නිසා මෙන්න මේ විදිහට නටුවේ මල් ටික ඉවත් කරගෙන ටිෂු පේපර් එක පොඩක් අතුර ගත්තා. ගෙදර ගෙනලා ටක් ගාලා සිලිකා ජෙල් වල වේල ගන්න ඕන නිසා. ඉතින් බලන්න මං ගෙදර ගෙනිහිල්ලා මේකෙන් කරන වැඩේ මොකක්ද කියලා. ඔන්න ටිෂු පේපර් එක දාගත්තා මෙන්න මේ විදිහට. ඉතින් ඒක පරිස්සමෙන් ගෙදර අරන් ආවා. මේකේ සිලිකා ජෙල් වල වේලුවට පස්සේ ඔන්න තියෙනවා මගේ සිලිකා ජෙල් වල වේලගත්ත ඩේසි මල් ටික. ඊට පස්සේ මම කරේ මගේ රෙසින් වලින් ලස්සනට මේක කවර් කරගත්ත එක. ඉතින් ඔයාලා දන්නවා රෙසින් කියලා කියන්නේ ස්වභාවික මලක තියෙන පැහැ ලස්සනට ආරක්ෂා කරගෙන ගොඩාක් කාලයක් ඔයාලඟ තියාගන්න පුළුවන් ලස්සන වැඩක් කරගන්න පුළුවන් කෙමිකල් එකක් රෙසින් කියන්නේ. ඉතින් මේ විදිහට මේ ඩේසි මලෙන් මම ලස්සන ඉයරින්ග්ස් කීපයක් හදාගත්තා. ඉතින් ඉයරින්ග්ස් වෙන්න නම් මෙන්න මේ වගේ ලස්සන හුක්ස් ටිකකුත් තියෙන්න ඕනේ. මේ තියෙන මම ෆිනිෂ් කරගත්ත ඩේසි ඉයරින්ග් එක රෙසින් ඇප්ලයි කරලා පස්සේ. ඉතින් මෙන්න මේ වගේ චූටි සිදුරක් මගේ හෑන්ඩ් රිල් එක පාවිච්චි කරලා සිදුරු කරගෙන මේක ලස්සන ඉයරින්ග්ස් විදිහට හදාගත්තා. මෙන්න මේ විදිහට. ඉතින් ඩේසි මල් වලින් මම ලස්සන ජුවලරි ගොඩාක් කරා. ඔයාලා ඉස්සරහට බලාගෙන යන්න මම මේ වගේ හදපු ලස්සන ජුවලරි කීපයක්ම මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේක චුට්ටක් කර චූටි ඩේසි මලක් නේ. මං කිව්වේ අර වයිල්ඩ් ඩේසි කියලා කිව්වේ. ඉතින් මේක චූටි. හැබැයි මං සමහරක් ඩේසි මල් වලින් ටික ලොකු සයිස් වලින් වෙනම ඩිසයින්ස් ටිකකුත් කරලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් හරිම ලස්සනයි. ඩේසි මලක් කියලා කියන්නේ අර වයිට් කලර් එකත් එක්ක තියෙන ඒ නැචරල් පෙනුම, නැචරල් ස්වභාවික ඒ පෙනුම හරිම ලස්සනට තියෙනවා මේ මල් වල. ඔන්න ෆිනිෂ් කරගත්ත ලස්සන වයිල්ඩ් ඩේසි ඉයරින්ග්ස් ටික තියෙනවා. මේ තියෙන්නේ එතකොට තවත් මං ඩේසි මල් යූස් කරලා හදාගත්ත තව නෙක්ලස් දෙකක්. මේක වුඩ් ෆ්‍රේම් එකක්. වුඩ් එකක් උඩ තමයි මේ ලස්සන ඩිසයින් එක කරලා තියෙන්නේ. ඒකත් මාරම ලස්සනයි. ඉතින් මේ බලන්නකෝ ඒකේ ලස්සන මේ විදිහට තමයි ඒ ලස්සන ඩේසි නෙක්ලස් දෙක හැදුවේ. ඊළඟට මේ තියෙන්නේ තව ලස්සන ඩේසි මල් වලින් හදපු ලස්සන කලෙක්ෂන් එකක්. මේකේ ෂේප්ස් කීපයක් තියෙනවා. මේකේ ඔක්කොම ඉයරින්ග්ස් තමයි. පෙන්ඩන්ට් විත් නෙක්ලස් එකකුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ලස්සන ඩේසි මල් වලින් හදලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ කාට ලස්සනයි කියලා හිතනනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.